ප්‍රදේශයේ තියෙන ගැටලුවක් තමයි පෞගිය කාලේ පිටිපන ඇතිවෙච්ච අතිවිශාල සංවර්ධනයත් එක්ක ප්‍රමිතියෙන් තොරව කිසිම නියාමනයකින් තොරව ශිෂ්‍ය නේවාසිකාගාර විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. මේ සඳහා පැවතිච්ච ප්‍රාදේශ සභා පාලනය එතරම් තැකීමක් කරේ නැහැ කියන එක තමයි අපේ නිගමනය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ පාලන කාලය ඇතුලේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නේවාසිකාගාර සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථාවක් පනවලා නීතිගත කරලා නියාමනයක් කරන්න. මොකද මේ මගින් අපි දැකලා තියෙනවා පිටිවන ප්‍රදේශයේ කාමරයක් කුලියට දීලා ජීවත් වෙච්ච මිනිසුන් අභිභව ගිල විශාල මහා පරිමාණයේ නේවාසිකාගාර ඇති කිරීම ඇතුලේ විශාල සෞඛ්‍ය සහ සමාජීය ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒකට විසඳුමක් ලෙස තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අතුරු ව්‍යවස්ථාවක් මගින් මේ නේවාසිකාගාර සම්බන්ධයෙන් අලුත් නීතියක් සම්මත කරගන්න. ඒ හරහා කිසි කෙනෙකුට අසාධාරණයක් නොවි මේක ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න ප්‍රාදේශ සභාව මගින් ඒ නියාමන කටයුතු සිදු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.